අයත් 4 වන ශ්‍රී ලංකා බාබල හමුදා රණවිරුවන් LTT ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත බෝට්ටු හා සබ්මැරින නිෂ්පාදනාගාරයක් පසුගියදා අත්පත් කරගත්තා. එම නිෂ්පාදනාගාරය ආසන්නයේමයි ත්‍රස්තවාදීන්ගේ මෙම අපචාර ක්‍රියා මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන්නේ. මෙම කම්හලේ විදේශ විශේෂඥයන් සේවය කළේ යන්න දැනට සැකයට තුඩු දී තිබෙනවා. එම විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් LTT මෙම අසරණ දෙමළ තරුණයන් බිලිදුන්නේද යන්න භූමිය පරීක්ෂා කිරීමෙන් සැකයට තවත් තුඩු දුන් කාරණයක්. 631 වන බලසේනාවටම අයත් 20 වන ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් මෙම ප්‍රදේශයෙන් අවියායුධ තොගයක්ද සොයාගත්තා. අත්බෝම්බ 75ක් T56 වර්ගයේ ගිනි අවි 6ක් ඇතුළු අවියායුධ රැසක්ම මේ අතර පවතිනවා. කෙසේ වුවද රණවිරුවන් එල්ල කළ ප්‍රහාර හමුවේ මෙහි සිටි තරුණයන් ඇතුළු ත්‍රස්තවාදීන් පැනගොස් ඇති ආකාරය දැකිය හැකියි. ඉසුරු අධිකාරී වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර විශ්වමඩු දකුණු ප්‍රදේශයේ සිට